කොනිසිවා කට්ටියටම අපි අද යනවා ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්න. මාසෙකට හරියන බඩු ටික ගන්න යන්නේ. දැන් අපේ ගෙදර 4 දෙනෙක් ඉන්න නිසා අපි අවශ්‍ය ඔක්කොම ටික ගන්න බැලුවේ. එක දවසින් ගිහිල්ලා ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. මොකද ලංකාවේ බඩු තියෙන කඩේකට තමයි යන්නේ. අපි යන ගමන් කියන්නම් තව විස්තර. පිට එක්ක තව යනවා. පාන්න අයියයි ශාමලුයි අපි යන ගමන් සෙට් එක කට්ටිය මෙතන රෙඩි වෙනවා. කට්ටිය මෙතන බඩු ලැගේජස් එහෙම අරගෙන බඩු ගේන්න යන්න හදන්නේ. අපි මාසෙකට අවශ්‍ය බඩු ටික ගන්න හැදුවේ එකපාර. අපි බලමු කොහොමද ගණන් ලංකාවේ බඩු තියෙන තැනකට යන්නේ. ඒ නිසා අපි ගණන් එහෙම බලලා ඔයාලටත් පෙන්නන්න. ගයිස් අපි යන ගමන් ඉන්නේ. පොඩක් කැමරාව පිහිදාන්න අමාරුයි. මේලායේ කුණු ටිකත් දාගෙනම හොම්ම යනවා අපි බඩු ටික ගන්න. එහෙනම් අපි ගිහිල්ලා හම්බෙමු කඩේට. අපි සින්නකොබෝ යන්නේ. ඔයාලා දන්නවා ඇති ටෝකියෝ වල ගොඩක් අය යනවා. සයිතමා ඒ පැති වලින් ඉඳන් එනවා එකට බඩු ගන්න. මොනවද ගන්න කියලා බලමු. අපි යන ගමන් හම්බෙමු. බයි. දිග වෙන නිසා මං කතා නොකර ගිහිල්ලා පෙන්නන්නම් මොනවද බඩු ටික ගණන් එහෙම. අපි ගිහින් හම්බෙමු. අපි කීයද ගන්න අයින්නවද දෙක.私の友達です。何を悪いことを忘れておってきぼたおってきぼたおってきぶた死んだこぼれてඅපි සින්නකොබෝ වලින් බැස්සා. අපි දැන් යනවා ඒ කඩේට. මට නම මතක හිටින්නේ නස්කෝ. නස්කෝ එකද බයි නම? නස්කෝ තමයි. මොකද නම? නස්කෝ. 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 අපි ඒකට ගිහිල්ලා අපිට අවශ්‍ය බඩු ටික බලලා ගන්න ඔයාලට පෙන්නන්න. ගණන් එහෙම. ඔයාලට පෙන්නන්න මේ සිටි එක. මේකේ මෙහි ගොඩක් නේපාල් එතකොට බංගලාදේශ ඉන්දියාවේ කට්ටිය ගොඩක් එනවා මෙහෙට. ඒක නිසා මෙහි ගොඩක් ඒ වගේ කඩවලුත් තියෙනවා මේ. ඔයාලට පෙන්නන්න. අරගෙනම යන්නේ. සින්නකොබෝ වලට ගොඩක් එනවා නේපාල් ශ්‍රී ලංකාවේ අය. එතකොට හැම පැත්තෙම එනවා කට්ටිය. ජපාන් අයත් බඩු ගන්නවා. ගොඩක් ස්පයිසස් ලංකාවේ බඩු ගොඩක් තියෙනවා සින්නකොබෝ වල. අරන් එන්න බෑද? ඇතුලේ බඩු තෝරන. අපි දැන් යනවා බෑන්ක් එකට සල්ලි ගන්න ඕනේ. සල්ලි අරගෙන කඩේදී සෙට් වෙමු. මේ පැත්තට ගොඩක් නේපාල් කඩ තියෙනවා. නේපාල් අය ගොඩක් ඉන්නවා. අපි බඩු ගන්න කඩේ තමයි මෙන්න මේක. ග්‍රීන් නස්කෝ. මේකේ තියෙනවා ලංකාවේ බඩුයි කොහොම තියෙනවා. අපි ඇතුළට ගිහලා බලමු. අපි ඇතුළට බලන්න ලංකාවේ Galing.
ඕක ජීවිතේ විතරයි බා. ඉංග්‍රීසි ටක් ඕනේ. ඉතින් සුදුරෝනේ දෙකම තියෙන ගත්තා. අපි දැන් යන්නේ පරාඩ සෙක්ෂන් එකට. පරාඩ තියෙනවා 250යි. පහක් තියෙන පැකට් එක 250යි. පරාට ගන්නවා. පරාට එක 250යි. පැකට් එකේ පහක් තියෙනවා. පහක් ඇතිද? හයක් ගනි. ඔන්නේ අර පාම් පිටි තියෙනවනේ. ඕවා හැදෙන්නේ නැහැ බා. අතර තියෙනවා හාල් සායි රයිස් වල. 950. එතකොට ඔයාලා ගන්න බෑන්ඩ් එකක් තියෙනවා. මෙතන තියෙන එක එක පැණි වර්ග. සම්පූර්ණ මේ ඩොන්කියෙන් වගේ ගන්න කියලා. ඔව් මෙතන පාඩුයි බං. ඒත් පාඩුයි බං. මෙතන තියෙනවා ශනික නූඩල්ස් වර්ග. මට වැඩි කතා කරන්න බෑ මෙතන කට්ටිය වැඩි. එපෝ අපි දැන් ටික ගන්න ඕන බඩු ටික ගත්තා. දැන් අපි පල්ලෙහාට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා රත්න සහ. මෙතන තියෙනවා ගන්න පුළුවන් ඔක්කොම පාම් පිටේ එකේ ඉඳන්. සියල්ල තියෙනවා. අපි පරිප්පු ගත්තා. සීනි ගත්තා. මාළු ගත්තා. නිව් බැච් අතරසි බැච්. මෙතන තව නිව්ටලා ගන්න පුළුවන්. මායිලෝ තියෙනවා. තව ගොඩක් බටර් වර්ග තියෙනවා. මාළු මස් සියල්ල ගන්න පුළුවන්. එළියට ගිහිල්ලා කියන්න විස්තර මෙතන කෑ ගහන්න බෑ. මෙතන වල ආසම සෙක්ෂන් එකක්. ලංකාවේ බිස්කට් වර්ග සියල්ල වගේ තියෙනවා. සියල්ල කියන්නේ ආස දේවල් තියෙනවා. මෙතන ක්‍රීම් කැටර්, ලෙමන් පෆ්, චොක්ලට් පෆ්, ජින්ජර් බිස්කට්, චොක්ලට් පෆ්, කස්ටර්ඩ් ක්‍රීම් ඔක්කොම තියෙනවා ගාන. සමන් ගන්න ඕනේ දුවනේ. අපි ආව සීනි සම්බෝල ගන්න. මොස්කෑල්ලක් ගන්න යන්න. වීඩියෝ කරන්න බෑ කට්ටිය වැඩි. මොස්කෑල් මෙහෙම තමයි. මේකේ මාළු තියෙනවා. ලේව තියෙනවා බා. බිස්කුට් තියෙනවා. මේ මාසෙද ගන්න තියෙනවා. දැන් හාල් ගන්න ඕනේ. ඔව් හාල් ගොඩක් ගත්තා. අපිට කතා කරන්න බෑ. මෙතන ලංකාවේ ගොඩක් අය ඉන්නවා. මේක තමයි අපි කන හාල් එක. කිලෝ 5000යි. නැහැ. ෆ්‍රිජ් එකේ දාලා තමයි දෙනවා. තමල් මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? කාටද මට දැල්ලෝ ඕනේ බං. එතන හාල් තියෙනවා ගොඩක් වර්ග. ගොඩ ගන්න පුළුවන් කිලෝ 5. මොනාර කියන්නේ? අපි ගත්ත බඩුවල ගාන ඉතර විදිහට සෑහෙන්න බක්තිය. ඔකනේ මචි පවන් අපි ගෙවන්න හදන්නේ. ඒසයි බඩ ටික ගත්තා. බඩ ටික පැක් කරගත්තා. අපි දැන් මේ බාදම් එකක් බොනවා. දැන් ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා පුළුවන් වුණත් වීඩියෝ එකක් දාන්නම් පෙන්නන්න බඩ ටික. අපි මෙතනින් vlog ඉවර කරනවා. අපිට 80000ක් ලංකාවේ මුදලින් 80000ක් ගියා බඩු වලට 4 දිනකට මාසෙකට. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක බලන්න. බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. තව වීඩියෝ එකකින් හම්බෙමු. ගුණබුස